සුබ සන්ධ්‍යාවක් වේවා පුතේ හැමෝටම. හරි අපි දැන් අද දවසේ 6 ශ්‍රේණියේ 3 වෙනි පාඩමට අදාළ පරීක්ෂණ කිහිපයක් තියෙනවා. මේ පාර අපි ඒක ඔන්ලයින් තමයි කරන්නේ. හේතුව අපිට අලුත් අවුරුද්දක් එනවා. ඒකට අපිට හම්බෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒක නිසා මේ පාර අපි ඒක ඔන්ලයින් ක්‍රමය හරහා සිද්ධ කරනවා. හරි. ඒතකොට ඒකෙදී අපිට හම් වෙන හතරවෙනි ප්‍රැක්ටිකල් එක අපි දැන් මේ වෙලාවේ කරනවා. ඒ තමයි පුතාලට මතක ඇති සාමාන්‍යයෙන් ලවණතාවයේ කියන දේ. ලවණතාවය සාමාන්‍යයෙන් වැඩි වෙනකොට ස්කන්ධය අඩු වෙනවද වැඩි වෙනවද කියලා ඔප්පු කරගන්න තමයි අපි මේ පරීක්ෂණයේදී බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මේකට අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් විදියට ලුණු ග්‍රෑම් 10ක් කිරා ගන්න ඕන මුලින්ම. ඒකට අපි විද්‍යාගාරයේදී නම් තෙදළු තුලාව කියන තුලාව පාවිච්චි කරනවා. හැබැයි මේ වෙලාවේ මංගාව තියෙන්නේ ඒ වෙනුවට ආදේශකයක් විදියට පාවිච්චි කරන ඩිජිටල් තරාදියක්. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම අපිට මිලිලීටර් 50 බීකරයක් ඕනේ. මේ පොඩි ප්‍රමාණයේ බීකරයක්. හරි. ඊට අමතරව ජලය අවශ්‍ය වෙනවා. හරි. දැනට මම මුලින්ම කරන්න හදන්නේ ලුණු අරගෙන වෙලා ලුණු මේ තරාදිය හරහා ලුණු ග්‍රෑම් 10ක් කිරා ගන්න. හරිද? හරි. එතකොට ඔන්න අපි බලමු මේක කොහොමද මුලින්ම කරන්න කියලා. හරි ළමයි. එතකොට දැන් ඊගා පියවර තමයි අපි මිලිලීටර් 50 බීකරය අරගෙන මේකට දානවා ජලය මිලිලීටර් 25ක්. හරි. ඊට පස්සේ අපි කරන්නේ මේක සමස්ත ස්කන්ධය කිරා ගන්න ඕන මේ තරාදිය ඇසුරින්. හරි. පුතාලට දැන් මේ පේන විද්‍යාගාර මේ වීදුරු උපකරණය මතක ඇති. අපි මේක ඉගෙන ගන්නවා දෙවෙනි පාඩමේ. ඒ කියන්නේ ද්‍රව වර්ගයක් මැනීම සඳහා අපි පාවිච්චි කරන විද්‍යාගාර උපකරණය. මිනුම් උපකරණයක්. මේකට අපි කියන නම මොකක්ද? මිනුම් සරාව කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේ මිනුම් සරාව අපි ඉගෙන ගත්තේ මෙන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. එහෙනම් අපි දැන් මෙතනදී මේ මිලිලීටර් 50 බීකරයේ මිලිලීටර් 25ක් ජලය පුරවා ගැනීම සඳහා හරි මම මේ මිනුම් සරාව මේ වෙලාවේ භාවිතා කරනවා. හරි. අපි බලමු දැන් මේකේ මිලිලීටර් 25ක් ජලය පුරව ගන්න. හරි. එතකොට පුතාලට පේනවා මෙතන මම මිලිලීටර් 25ක ජල ප්‍රමාණයක් පුරවලා තියෙනවා. හරි. මම පුතාලට පෙන්නන්නම් කැමරාව ලං කරලා මෙතන ග්‍රෑම් 57ක් සටහන් වෙලා තියෙනවා. දැන් මේ පුතාලට පේන්නේ සමස්ත ස්කන්ධයේ ග්‍රෑම් 57. හරි. අපි දැන් ඊගාවට බලමු මේ මිලිලීටර් 25 ජල ප්‍රමාණයට ග්‍රෑම් 2ක් ලුණු එකතු කරාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් මම කරන්නේ මෙතන මම කිරාගත්ත ලුණු ග්‍රෑම් 2ක් තියෙනවා. හරි. මම මේ ලුණු ග්‍රෑම් 2 මේ කියන මිලිලීටර් 25 ජලයට හැට බීකරයකට මිශ්‍ර කරලා මම මේක හොඳින් දිය කරගන්නවා මෙන්න මේ වීදුරු කූර පාවිච්චි කරලා. හරි. දැන් එතකොට පුතාලට ඔන්න දැන් පේනවා මෙතන සම්පූර්ණ ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 57 ඉඳන් කීයද 59 දක්වා වැඩි වෙලා තියෙනවා. හරි. දැන් මම කරන්න පුතේ මම මෙන්න මේ කියන මිලිලීටර් 25 ජලය සහිත බීකරය සහ ලුණු මම ග්‍රෑම් 2ක් අමතරව දිය කරගත්තනේ. මේක සම්පූර්ණයෙන්ම අයින් කරලා ආයෙත් මම මුලින් ඉඳන් මේ ඇටවුම හදනවා. හැබැයි මිලිලීටර් අර කලින් වතාවේ වගේම මිලිලීටර් 25ක් ජලය පිරෙව්වා. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරන්න නැත්නම් ඇඩ් කරන්න යන ලුණු ග්‍රෑම් ප්‍රමාණය මම ටිකක් වැඩි කරනවා. ඒ කියන්නේ ග්‍රෑම් 6ක් හෝ තමයි කැමති ගානක්. අපි තුමු ග්‍රෑම් 6ක් කියලා. ග්‍රෑම් 6ක් වැඩි කරලා බලනවා දැන් ඊට පස්සේ ස්කන්ධය මොන වගේද වෙන්නේ කියලා. පැහැදිලිද? හරි. අපි එහෙනම් යමු ඒ වැඩේ කරන්න. උතලට දැන් පේනවා ඔන්න මම ආයේ මේ මිලිලීටර් 25ක් ජලය පුරවගෙන තියෙනවා. ඒතකොට ග්‍රෑම් ගාන 57ක් විදිහට සටහන් වෙනවා. හරි. දැන් මම මේකට ග්‍රෑම් 6ක ලුණු ප්‍රමාණයක් එකතු කරන්න තමයි හදන්නේ. හරි. දැන් පුතාලට පේනවා මම ග්‍රෑම් 6ක ලුණු ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. හරි. එතකොට බලන්න දැන් පාඨාංගේ පුතාලට පේනවා සටහන් වෙනවා 63ක් විදිහට ග්‍රෑම්. හරි. එතකොට බලන්න දැන් මේකේ ගත්තොත් මුලින්ම පාඨාංගය තිබ්බේ පුතේ ග්‍රෑම් 57ක් විදිහටනේ. ඒතර බලන්න මම ග්‍රෑම් 6ක් ලුණු ඇඩ් කරාට පස්සේ එකතු කරාට පස්සේ ඒක ග්‍රෑම් ගාන මෙතන පුතාලට පේනවා සටහන් වෙලා තිනවා ග්‍රෑම් 63ක් විදිහට. හරි. එතකොට මේක උන මම දිය කරලා පුතාලට පෙන්නන්නම්. දියගාර පස්සේ සම්පූර්ණ ග්‍රෑම් 63ක ප්‍රමාණය තමයි මෙතන සටහන් වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙතනදී පුතාට පෙරුණේ සාමාන්‍ය ලවණතාවය ක්‍රමානුකූලව වැඩි වෙන්න ඒ අදාළ ඒකක පරිමාවක. දැන් හිතන්නකෝ මම මෙතනදී මිලිලීටර් 25 පුතේ වෙනස් කරේ නැහැනේ නේ. මම දිගටම මේ කියන පියවර තුනේම තිබ්බ මිලිලීටර් 25. එහෙනම් අපි කියනවා ඒකට ඒකක පරිමාවක්. හරි. එතකොට ඒකක පරිමාවක ස්කන්ධය මොකද උනේ? ක්‍රමයෙන් වැඩි වුණා. එහෙනම් පුතේ අපිට මේ කියන නිරීක්ෂණ ඇසුරෙන් අවසාන නිගමනයකට එළඹෙන්න පුළුවන්. හරි.
ඒකක පරිමාවක අපි ලවණතාවය වැඩි කරන විට හරි අපි හරි නැත්නම් ස්වභාවිකව හරි ඒකක පරිමාවක ලවණතාවය වැඩි වෙනකොට ස්කන්ධයේද ක්‍රමානුකූලව වැඩි වෙනවා කියලා. හරි ඒකනේ පුතාලා මතකද අපි ලවණතාවය අනුව ජලාකාර තුනක් වෙන් කරනවානේ. මොනවද? මිරිදිය, කිවුල්දිය, හරදිය. ඒතකොට ඒක බලන්නකො මිරිදිය වලට සාපේක්ෂව ගත්තාම කිවුල්දිය වල ලවණතාවය වැඩි. ඒ කියන්නේ මිරිදිය වලට සාපේක්ෂව ලවණතාවය ඒකක පරිමාවක් ගත්තොත් දෙන්නගෙම එකම පරිමාවක් ගත්තොත් ස්කන්ධය කිවුල්දිය වල වැඩි. හැබැයි එයාට සාපේක්ෂව ඒ පරිමාවම අපි අරගෙන ස්කන්ධය කිව්වොත් මුහුදු ජලය හරි සාගර ජලය එහෙම නැත්නම් කරදිය වල ඒකේ ස්කන්ධය වැඩි වෙනවා. හරි එහෙනම් අපිට අවසාන නිගමනයේ විදිහට අපිට තහවුරු කරගන්න පුළුවන් පුතේ ඒකක පරිමාවක ලවණතාවය වැඩි වෙනකොට ස්කන්ධය වැඩි වෙනවා කියලා. හරි එහෙනම් අපි ඊගාව පාඩමේ පරීක්ෂණයකින් හමු වෙමු. හැමෝටම පුතේ අයිබෝවන්.